පියව 7 වෙනි රෙජිමෙන්ට් ඇතුළට ඛණ්ඩ. ඔස්සේ ගතන දාලා තමයි යන්නේ මෙතනින් යන්න බෑ. ලස්සන ප්ලේස් එක. කොහොමද දිනක් දන්නේ නැහැ. රෙජිමෙන්ට් එක හින්ද බය නැතුව යන්න පුළුවන්. කඩිය තිබ්බ අම්මට සිරි වෙයිද දන්නේ නැහැ. කොහෙද මේ අදන් කිල්නොච්චි හරි ඉන්නේ මේ. යාපනයට යන ගමන් ඉන්නේ තාම. උදේ පාන්දර විස්තර දෙන්න බැරි වුණා මං හිතන්නේ මම ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න. ඉතින් හායි අමෝඩ කොහමද? ඔදින් ඉන්නවද? ඉතින් මුලින්ම කියන්න ඕනේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න. ඔයාලට මගේ මම ලින්ක්ස් ටික තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒවට ජොයින් වෙලා ඉන්න. ඉතින් අපි යමු වීඩියෝ එක මොකද්ද? අද අපි කියන්නේ අපි ගියා යාපනයේ දවස් 3ක්. ඉතින් යාපනයේ දවස් 3ක් ගියා ටුවර් එකක් සුපිරිම ටුවර් එකක්. ඉතින් මේක ගියේ ඔයාලට බලන්න පුළුවන් අපි දැනට අවුරුද්දකට විතර කලින් ගියා වීඩියෝ එකක් මෙතන වැටි එක. අන්න ඒකේ ගියපු බස් එක සහ ඒකේ හිටපු කට්ටියම තමයි මේ පාරත් ගියේ. ඉතින් ටික ටික දෙක වෙනස් වුණා මිසක්. ඉතින් ඔක සුපිරි මේ පාර දවස් 3ක් හරිද? ඉතින් අපි ගියේ හරියටම මැයි 29 වෙනිදා රෑ තමයි අපි යන්න පටන් ගත්තේ. උදේම යාපනයට ගියා. ඊට පස්සේ වෙච්ච සිදුවීම් ටික තමයි මේ පටන් ගත්තේ. ඔයාලා මුලින්ම දැක්කේ ඒවා තමයි. ඉතින් එහෙනම් බලලා ඉන්න පළවෙනි දවසේ මොකද කියලා. එහෙනම් අපි වීඩියෝ එක පැත්තට. මෙතන කණ්ඩ ඉන්නේ. කොහමද ඉතින් කණ්ඩ ඉපේ. හුලන්න මෙතන මරු හැබැයි. ෆේස් එක නම් බට්ටයි. අපුදු ගෑම. පානේ මා සීසම් බොලයි. අනිත් එක මොකද කිඹුලා. පානේ කිඹුල් පැටි. උදේ මරු ගෑම හම්බේ. දැක්කම ගොඩක් නැහැ පොඩ්ඩයි. මාර සද්දයක් තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති මේකට. මේ අපි මේ ලොජ් එකේ අපිට මේ එක රූම් එකක් දුන්නා වොෂ් රූම් වලටත් පාවිච්චි කරන්න. අපි බස් එකේ යාමේක එක්කෙනෙක් ඉඳලා මාර ලස්සනක් තියෙන්නේ. සද්දේ තමයි මරු. රැහැයියෝ කෑ ගන්න. අපි යන්න හදන එළියට දැන්. අපි හදන බස් එක දාලා යනවා අලිමංකඩ ස්මාරකය බලන්න. මේක නම් මගේ කලින් වීඩියෝ එක ඇති. අවුරුදු 2කට කලින් ආව අපේ දවස් 5ක ලංකාවට යන ට්‍රිප් එකේ. ඒක යාපනයේ ආපු වෙලාවේ මේකේ ෆුල් වීඩියෝ එකකුත් ඇති. ඒතර තමයි තියෙන්නේ මේක තමයි. දඹකොළ පට්ටනට ආවල මේ අම්බෝ මේ පට්ට රස්නේ මේ දවස්වල අම්මට සිරිලා කොල්ලන්ට සොරි වෙලා මේ යන්න ඕනේ මේ පට්ට ඌයි අම්මට සිරි වෙනවා. කල්ලිකුණ නදියාගෙන බරපන්ති කරනවා. ඉතරයි දැන්. දඹකොළ පට්ටුනේ මට කලින් කියන්නම තිබුණා. ඉතින් මේ ට්‍රිප් එකේ අර දැනට අවුරුද්දකට විතර කලින් මට මතක හැටියට අපි ට්‍රිප් එකක් ආවා. ඒ බස් එකේම ඒ කට්ටිය එක්කම තමයි මේ පාරත් මේ ට්‍රිප් එක යන්නේ. අපිට කතා කරා. ඉතින් වැඩි විස්තර මම වීඩියෝ එකේ මැදින් අදින් ඇවිල්ලා කියන්න. මට ඉන්ට්‍රෝ මුකුත් නැහැ පටන් ගැනීමක් මේ පාර. මොකද පොඩ්ඩක් නවත්තලා තිබ්බ වීඩියෝ කරන එක මට හිතුණා ආයෙ දාන්න කියලා. එන්න තමයි ඉතින් ආවයි කියන්නේ. තල් කියලා සීල් විකුණනවා. ඒ වුණාට සෙට් වෙන්නේ නැහැ. කොහොනේ යන්නකො පින්නන පොඩ්ඩක්. අපි යනවා පොන්නාලේ යනවා. පොකුණට යනවා. පොන්නාලේ යන්න බෑනේ. පොන්නාලේ යන්නේ නැහැ අපි. බස් වල යනවා. ඔඩි මේ කොහාටද මේක? ලස්සන කාරක් තියෙනවා. කීරමලේ තියෙන පොකුණක් බලන්න ආවා. මම දන්නේ මොකක්ද කියලා. කට්ටිය එනවා පට්ටව්ව ඉතර දාන්න. ඉතින් ඒක ලස්සනයි යා. මාර වෙලසුයි. අපි ගිනි මද්දානේ
දැන් කාලා යන්න හදන්නේ. උඩ පන්නන් කියන්නේ. දවල්ට කන්නේ. යන්න දැන්. අපි එක එක තැන් වලට සංක්‍රමණය වෙනවා. දන්නේ යනකම් ඒ තරම් අර නිදිමතයි ඔක්කොමයි එක්ක සුපිරි. ඓතිහාසික කදුරුගොඩ විහාරය දැන් යන්නේ. දැන් ඉතින් කී කීව තියෙනවා මේ. ඒ නිකන් පුරාවස්තු තමයි ඉතින් තියෙන්නේ. ඒවයි ඔය එක එක කදුරුගොඩ ඒ කාලේ ඉඳලා ජනප්‍රිය දේවල් මොනවා තමයි. ආරතන තියෙනවා කියන්න පුළුවන්. ඔව්. නල්ලූර් කෝවිල් දෙන කට්ටිය මන්න යන්නේ කම්මැලියනේ. මේ ගිහලා කොහමද ඔක ඇතුළේ වීඩියෝ කරන්නත් බෑ. ඉතින් නිකන් බලන්න තමයි. ලස්සන ඇති. යන්නේ කියලා හිටියේ. ඉඳිපට ගියා ඇතුළට. ගිහලා ඉඳිපට ඒකට ගියා ඉතින් කොහමද? ගියා දැන් ඉතින් යන්නේ. සපතු දිනවල දන්න මම ඒක යන්න බෑ කී හිටියේ. දැන් යන්න පුළුවන්. යා රියෝ ස්ක්‍රීප්. ආන් අතර දෙනවා. රියෝ ඛණ්ඩ රියෝ ස්ක්‍රීප්. මම ගත්තේ මෙන්න මේක චොක්ලට් මිල්ක් ෂේක් එක චොක්ලට් සන්ඩේ එකයි මොකද මිල්ක් ෂේක් එක රියෝ ස්පෙෂල් එක. ඉතින් මේක අද වෙලා ඉවරනේ පළවෙනි දවස. ඊට ඔය විදිහට තමයි පළවෙනි දවසේ ගෙවුනේ. ඉතින් කොහොම හරි දවස් හැබැයි ගානට ගෙවුනේ. යන්න ඕන තැන් වල ගියා. ඉතින් යාපනයේ ඇත්තටම මම ගොඩක් තැන් වල මේ ට්‍රිප් එකේදී ගියපු නැති ගොඩක් තැන් වල ගියා ඇත්තටම. යාපනයේ තව බලන්න දන් තියෙනවා ඉතින්. ඒවට ඉතින් මාර දුරක් යන්න ඕනේ. ලොකු දේවල් නෙමෙයි ඉතින් සාමාන්‍ය ඉතින් බලන්න දේවල් තියෙනවා. ඉතින් අපි යමු එහෙනම් දෙවෙනි දවසේ මොකද වෙන්නේ කොයිද යන්නේ කියලා එහෙනම් බලන්න යා. කට්ටිය උදේ වන්දර ෆොටෝ අරගෙන යන්න හදන්නේ අපි යනවා ඩෙෆ්. දැන් උදේ වන්දර 10 විතරදී කට්ටිය යන්න හදන්නේ. මේ මොකද්ද මේ? නෑ ඒක නෙමෙයි මේ නිකන් මේ ආරන් එහෙම නමක් ගේ මොකුත් නැන්නේ. අපි කොහෙද යන්නේ නේද? මල්ලි. මේක ගන්නේ නාගදීපේ. ඩෙව් නේ. මේ වතුර බෝතලයක් නැහැ නේ. අපි ආවා දැන් අපි යන්න ඕනේ ඩෙල්ෆ් හරිය නාගදීපේට යන්න කලින් අපි යන්න මුලින්ම ඩෙල්ෆ් යන්න ඕනේ ඉතින්. අතන මේ ඩෙල්ෆ් වලට ගිහිල්ලා අන්ත කොහෙද? මතක නැහැ. ඒක දාලා කට්ටිය අපි යනවා දැන් තනි. මුලින්ම යන්න අපි ඩෙල්ෆ් ඊට පස්සේ තමයි නාගදීපෙන් ඇවිල්ලා. ඉතින් අපි කොහොම හරි කතා කරලා මේ බෝට්ටුව චෙක් කරගත්තා 35000කට. ඉතින් යන්න තියෙන්නේ බෝට්ටුව ගිහිල්ලා යන්න තියෙන්නේ. එතෙදි මේක තමයි යන්න තියෙන්නේ. යෝ මේක නෑ යන්න දැන්. අපි යන්න හදන්නේ දැන්. අපි යනවා. ආපුවේ කරදි ආයෙ ගිහිල්ලා නාගදීප වැඳලා කරලා ඉක්මනට එන්නේ කිව්වා අපිට. හරි ආවා මේකට නෑ ඉතින් කලින් ගියා මගේ පරණ වීඩියෝ වලදී. අපි දැන් ඩෙල්ෆ් වලට යනවා නාගදීපේ ඉඳලා. උතනින් ආවා කලින් ආපු බෝට්ටුවම තමයි යාළගේ වෙන එකක් කියලා මේ කලින් බෝට්ටුව නෑ. එන්න ටිකක් රැල්ල වැඩි වෙනවා. මම Google Map එක දාලා බැලුවා සිග්නල් උත් හොඳට තියෙනවා. අච්චරට එනවා. පටට දෙනවා මේ ඉන්දියාව නිකන් එහා පැත්ත වගේ තමයි. මම බලන දාට තමයි ඩෙල්ෆ් වලට යන්නේ. යාපනයේ ඇවිල්ලා තිබ්බට 3-4 වතාවක්. රැල්ල වැඩිනවා ඩෙල්ෆ් වලට ඒ පිටින්ම තව තියෙනවා ඉතින් තුනක්. හයි හයි කිය. වීඩියෝ එකට හයි කියන්නේ. එයාට පවුවනේ. අපි
අපි ආවා ඩෙල්ෆ් දූපුත්තට කිලෝමීටර් මං හිතන්නේ බර ගණක් ආවා කොහොමද 12ක් විතර. පැයකමාරක් තිස්සේ ආවා. කොහමරි ආවා. ලොකු ටවර් එකක් තියෙනවා. පොලිසියෙන් ඉන්නවා SLNS. මොකද්ද? වසබනේ. කඩේ මේ පිටින්ම මේක තමයි. කාලි අම්බාල්. අන්න මගේ නම තියෙනවා. කාලි අම්බාල්. කාලි. පියාඩෙස් වලට ඉතින් යන්න ඕනේ. වලින් දන්නේ නැහැ කොහෙද මොකද්ද වෙන්නේ කියලා පියම් බා. දැන් තමයි උඩට යන්නේ. සම්බෝල. එකමාරක් විතර ඉඳලා කොහමද බස් එක ආවා. බස් එක තිබ්බේ නැහැ. දැන් අපි යනවා. බස් එකේ මේක වටේ රවුම. අර වාහන වල යන්නේ ඊට පස්සේ අපි දැන් බස් වලට යනවා. Gas. Vai o bebe. Bebe né, velho? Nossa, eu ia na que galera, né? Que louco. එන්න අපි ගාසිරින්ග මල්ලි ගාස් මොනවද තියෙන්නේ? හරි මගේ. වැඩන්න තන තියන වැඩන එක කියලා අපි දන්නේ නන්නේ නමති නිතර දන්න ඔත් දන්න වෙන දුරක් යනවා මුළු ඩෙල්ෆ් ටවුන් වටේ ඩෙල්ෆ් කියන්නේ තනිකරම ඉතින් ලංකාව වගේ වැත්තක් තමයි. මෙන්න මේක බලන්න. පිජන් නෙස්ට්. හරි කූඩු. ඉතින් මෙන්න මේක තමයි මෙතන තියෙන්නේ. ඔයාම මොකද නෑ. විශේෂත දන්නේ ඉතින් මෙහි ඉන්න අයම තමයි. ගම්බන්. ජදුර කට්ටිය වැඩත් කරන මොන හරි තියෙනවා. ආදේශ සභාවක්ද දන්නේ නැහැ. අන්න තියෙන පිජන් නෙස්ට් එක. පට්ටදුරේ ඉන්නෝ. මෙතන ඉඳලා ලස්සනට පේනවා හැබැයි ඔන්න ඔය. අපි අයියා බස් එකෙන් එක යනවා කොයි එක යනවද දන්නේ. මරණ එක යයිද දන්නේ. අයියා මරණ එක යන්නේ නැහනේ. මොකද? මේ තමයි ආදම්ගේ පාදේ. මේ අස්වගාලක ඔය දැන් අයියා මේ යන්නේ මොනවද තියෙන්නේ? අස්සගාල. වැඩේ තියෙන්නේ. පට්ට නිකන් වේල් නගත්තා. ඒවට හොඳයි යමාව. මේ තමයි අස්වගාල. මේකනේ. අතල. ඒ තමයි මාර්ග දුර්විශේෂක සහ බස් ඩ්‍රයිවර්. මේ කරගෙන ආ බස් එක. මේක තමයි අස්සගාල. ඒක ආදිට පස්සේ දාලා ගාල් කරලා ඉඳලා තියෙන මේක තමයි. ඒ තමයි ඉතින් කියන්නේ. දන්නේ දීප කාලේ හිටපුවා තමයි දන්නේ. ඉතර තමයි ඉතින් තියෙන්නේ. මස්තාවසේ ඇවිල්ලා වෙයි වගේත් අර එක එක පරයවල ලීලි ගිහිල්ලා කුණු හරපයි. මින් බලකොටුව. ලීලා බලන්න දැන් නැල්ලු. උච්චරයිලු දැනට පේන්න. එයා පැත්තේ මොකද? අපි යනවා ඩෙල්ෆ් වලින්. දැන් අන්න පැයකමාරක් විතර ගම්මඩ යන්න ඕන කට්ටිය. මාව පිච්චෙනවා වගේ අයියේ. පාංකි අන්න තියෙනවා අපේ බස් එක ගයිස්. මෙතෙන්ට පේනවා තව යන්නත් තියෙනවා අපිට. මෙතන එච්චර පේනවා සුපිරියත් අය. යාවා
ගොඩබිම සඳහා අපි යනවා බස් එක කරා. කම්මැලි කොටු බලන්නේ මෙතෙන්ටලා ඉන්නවා. අනික කට්ටිය ගිහිල්ලා නැගා මන්න ගිහිල්ලා තියෙනවා කම්මැලි. ඉතින් තුන්වෙනි දවසේ තමයි දැන් පටන් ගන්න යන්නේ. ඉතින් දෙවෙනි දවසෙත් මෙච්චර වීඩියෝ තියෙන්නේ. ඉතින් මාර් කිව්වා වගේ දවසම ගත වෙද්දී වීඩියෝ කරන්නත් අමතක වෙනවා. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි ওই විදිහට තමයි ගත වුණේ දවස් දෙකක්. ඉතින් තව තියෙනවා කොටස්. ඉතින් ඒ වගේ වීඩියෝ කරලා නැහැ. එකක් වීඩියෝ දාන්න බැස වරක් කියලා. ඉතින් දන්නත් මගුල්. ඉතින් මේ කොහොම හරි යාපනයේ කොටුව නම් වීඩියෝ එකක් ඇති විනාඩි 40ක විතර මුළු යාපනයේ බව ඇවිදින එකක්. මේ ඒකත් වැටේ කොතනින් හරි බලන්න. ඉතින් ඕම තමයි දවස් දෙකක් ගෙවුනේ. ඉතින් අන්න තුන්වෙනි දවසේ පටන් ගන්න. තුන්වෙනි දවසේ අතර ගොඩක් ඒවා නැහැ. ගොඩක් ඒවා වීඩියෝස් නැහැ. ඉතින් එහෙනම් අපි යමු මුළු වීඩියෝ එක බලමු යා. මන්නාරම කියන මන්නාරම් බලකොටුවක් තියෙනවා නේද? දැන් මන්නාරම් කියලා මම කියුවේ. අපි තුන්වෙනි දවසේ මන්නාරම අපි ඊයේ බලන්න ගියපු ගහේ තව ලොකු එකක් තියෙනවා මෙන්න මෙහෙ. මේ දැන් අපි ඉන්නේ කොහෙද? මන්නාරම. තලේ මන්නාරම. මෙති බයොග්ගස්. ඒක ලොකුයිද මන්ද? අනේ මන්ද කොහොම හරි එක් වේග ඊට වඩා ලොකුයි. නැත්තම් පොඩි. දන්නේ නැහැ. කිසිම මේ එකක් නැහැ. ඕක මේ අරකට වඩා ලොකුද? අර තිබ්බ ගහට වඩා? ඔව්. ප්‍රමාණය මීටර් 21යි. නෑ එහෙම නෙමෙයි. එතකොට දැන් ඒකද ලොකුම ගස මේකද? මේක ලොකුයි. එහෙනම්. ඔව් මේක. බන්දන කරපස්සේ බන්දන අය. අපි යන්න දන්නේ මන්නාරමට මේ හරියට විතරයි මම හිතන්නේ. අපි යන්න හදන කොහේ හරියයි. අද ගෙදර යන්නත් ඕනේ. අපි කට්ටිය කණ්ඩ බොන්නේ එලිපෙස්සා. මොනවා මෙලියනේ. කණ්ඩ බොන්නේ. පියාව මජ්ජුපල්ලි ආව. අර සායන නේද? කිව්වනම් මම කල්සම් පොඩ්ඩක් දිග අරගෙන අන්දනා මේක. අපි නංගිට ඇඳුවා. විනිතව ඵලයන් කියලා. පියාවා රුවන්වැලි මහසෑයට අන්තිමට දැන් ගෙදර යන්න කලින්. ඉතින් ඔන්න ඔහම තමයි අපේ දවස් 3ම ගියුනේ. ඉතින් මම කිව්වා වගේ අන්තිම දවස්වල වීඩියෝ පටක් ගැල්වල්ල ඉවර කිරීමක් නෑ මොකුත් නෑ. ඔය ඉවරයි. ඉතින් කොහොම හරි අපි රෑ 9ට විතර තමයි මට මතක හැටියට ගෙන් ආවේ 9:00 විතර අනුරාධපුරෙන්. කොහොම හරි ගෙදර එද්දි වැඩි නෑ 3ට විතර ඇති. ගෙදර නෙමෙයි මේ බස් එක නවත්තන තැනට එද්දි 3යි. ගෙදරට එද්දි මම හිතන 4ට හරි පාඩ විතර ඇති. මට මතක හැටියට. ඉතින් මේ කවද තව වැටෙයිද දන්නේ නැහැ. තව එඩිට් කරන ගමන්. ඉතින් ওই විදිහට තමයි ගියේ. ඉතින් මයි 29 ගියා. පළවෙනි ආවා. ඒක තමයි ගමන. ඉතින් thank you වෙනා වීඩියෝ එක බලුවට. ඉතින් description check කරන්න මතක කරන්නත් එපා. links තියෙනවා. ඉතින් ඒවත් බලන්න. ඒ වගේම ඉස්සරහට වීඩියෝ ගේන්න මම බලන්න. කොහොමද ඉදල්ලා එලා subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ඊළඟ අවුරුද්දෙත් මේ ට්‍රිප් එක මේ විදිහට යයි. කොහේ යයිද දන්නේ නැහැ. ඉතින් අපි එනම් බලමු. thank you වෙනා. bye bye කට්ටියනම් යන්න.